ඉතින් රෙස්ටොරන්ට් එකක් දාන්න බලාපොරොත්තු වෙ මල්ලි කෙනෙක් මට මැසේජ් කරලා තිබ්බා. මේ වීඩියෝ එකේ අපි ඒක ගැන කතා කරමු. ඉතින් මේ බිස්නස් එක පටන් ගන්න එයාගේ සහෝදරයෝ කට්ටියත් එක තමයි එයා ප්ලෑන් කරන්නේ. ඒගොල්ලෝ රෙස්ටොරන්ට් ෆීල්ඩ් එකේ හොටෙල් ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් එක තියෙන කට්ටිය. ඉතින් හොඳයි. මේ ඒක ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ දන්නවනේ වැඩේ. එතකොට මේ බඩු ගන්න ඕනේ කොහොමද, කොච්චර ප්‍රමාණවලින්ද කල් තියාගන්නේ කොහොමද, ඒ දේවල් ඔයගොල්ලෝ දන්නවා ඇති කියලා මං හිතනවා. එතකොට ඒක ඔයගොල්ලන්ට ලොකු උදව්වක් ඔයගොල්ලන්ගේ බිස්නස් එක කරගෙන යන්න. මං තව ටිකක් කියන්නම් ඔයගොල්ලන්ට කොහොමද මේ පැතිවල පොඩ්ඩක් අවධානය දාන්න. දැන් ඔයගොල්ලෝ දෙන අයිටම් ප්‍රමාණය පොඩ්ඩක් ලිමිට් කරගන්න. ඒ කියන්නේ වෙරයිටි එක මම මේ ඊයේ ගියා රෙස්ටොරන්ට් එකට කන්න මේ හලාවත පැත්තේ. මේ අලුතෙන් දාපු එකක් මේ නාන් වගේක් ඕඩර් කරේ. නාන් ටිකෙන් විනාඩි 40ක් ගියා. ඒ මෙනු එක හින්න ලොකුයි. බැම්බෝ බිරියානි ඉඳලා හැම එකම තියෙනවා. මාර වෙලාවක් යන්නේ. මන් දන්නේ නැහැ ඒගොල්ලෝ කොහොම එක කරනවද කියලා. මේ ඉතින් එහෙම කරන්න එපා. මුලින්ම මේ ඔයාලට දෙන්න පුළුවන් ක්වොලිටිම ටික අයිටම් ටිකක් හදාගන්න. අයිටම් 5ක් නම් රයිස්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, චීස් කොත්තු, ඊට පස්සේ ඩෙවල් වර්ග කීපයක් එක්ක ඒ ලිමිට් එකක් හදාගෙන ඒ ටික හොඳටම දෙන්න, ක්වොලිටියටම දෙන්න. එතකොට අපත යාමත් අඩු වෙනවා. එතකොට ඔයගොල්ලන්ට ඉක්මනට සර්විස් එක දෙන්නත් පුළුවන්. ඊගාව වැදගත් කාරණේ තමයි ප්‍රයිසිං. හරිද? දැන් අතන අඩුයි, මෙතන අඩුයි, එතනට වැඩි අඩුවෙන් අපි දෙන්න ඕන. එහෙම හිතන්න යන්න එපා. දැන් හිතන්නකො ෆුල් රයිස් එකක් මේ ගානට දෙන්න කියලා ප්‍රයිස් එක හදද්දි දැන් ඔයගොල්ලෝ කීරි සම්බා වලින් දෙනවා නම් එක ගාණක්, නිකන් සම්බා වලින් දෙනවා නම් එක ගාණක්, බාස්මති නම් එක ගාණක්. එහෙම නේද ගණන් වෙනස් වෙන්නේ. ඉතින් එතකොට ඕගොල්ලෝ දෙන ක්වොලිටියක් තියගෙන ඕගොල්ලෝ දෙන්නේ රයිස් එක බාස්මති විතරයි නම් ඒක බාස්මති රයිස් එකට 1/2 කිලෝ එකෙන් රයිස් කීයක් හදන්න පුළුවන්ද? ඒකට සොසේජස් කීයක් යනවද? ඕවා හරියටම හදනවනේ. සොසේජස් ෆුල් රයිස් එකට 6යි නම් දාන්නේ, 6ම තමයි දාන්නේ. බිත්තර 2යි නම් බිත්තර 2යි. චිකන් ග්‍රෑම් මෙච්චරයි නම් මෙච්චරයි. හරියටම කොස්ට් එක හදලා ඉවර වෙලා ප්‍රයිස් එක හදන්න. මේ නැත්තම් ඔයගොල්ලෝ මේ ගාන වගේ යනවා ඇති කියලා දිගට කරගෙන යද්දි ඔයගොල්ලෝ දන්නේම නැහැ. ඔයගොල්ලන්ට පාඩුයි මේ වැඩේ කරගෙන යන්න. අනිත් එක තමයි රෙස්ටොරන්ට් එකේ තියෙන තැනත් ගොඩක් වැදගත්. ඉතින් ඔයගොල්ලන්ට තැනට මේන් රෝඩ් එකක් හරි ඔයගොල්ලොන්ගේ ගමේ ප්‍රධාන පාරක් ගාව කට්ටියට ලේසියෙන් එන්න යන්න පුළුවන් තැනක, මිනිසුන්ට පේන තැනක තියෙනවා නම් ඒකත් ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. ඒකත් ලොකු වාසියක්. මාකටිං පැත්ත ගැන අපි වෙනම බලමු. මේ මාකටිං පැත්ත ගැන වෙනස් විදිහට හිතලා හොඳ නමක් දාලා ලස්සන පාට, රතු, කහ, කළු, ඔය සමහර පාටවල් තියෙනවා. කෑම වලට සම්බන්ධ පාටවල්, බඩගිනි හිතෙන පාටවල් ඒවා පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. ඒ විදිහට ලස්සන යුනික් ඩිසයින් එකකින් බැනර්ස් ටික ගහලා මේ ඒ විදිහට කරන්න. පේන්ටිං එහෙමයි. ලොකු වැරද්දක් තමයි රෙස්ටොරන්ට් කරන කට්ටිය කරන මේන්ටේන් කරන්න. ඒ කියන්නේ දැන් පළවෙනි දවසේ ඇවිල්ලා ආයෙ තව මාසෙකින් එද්දි අර මේ දැන් ඔය ගැමි විදිහට හදනවනේ. උණ බට ගහලා, පොල් අතු බැඳලා, මොනවාද පොල් අතු වල වේයෝ නැගලා, උණ බට දිරලා, පේන්ට් ගැලවිලා ගිහිල්ලා එහෙම වෙන්න දෙන්න එපා කවදාකවත්. මේන්ටේන් තියාගන්න. බිස්නස් එකට සල්ලි එන මේ බිස්නස් ඉතින් හොඳට සේල් එක කරන කට්ටියත් මේන්ටේන් පැත්ත ගැන හිතන්නේ ආයේ එයාලා හදපුවා කඩාගෙන වැටෙනකම්ම දන්නේ මේ ඒවා ගැන කිසි අවධානයක් දෙන්නේ නැහැ. මොකද සල්ලි එනවා නම් ඒවා ගැන ඇත්තට හිතන්නේ නැහැ. එහෙම නෙමෙයි. මේන්ටේන් කරන එක, පිරිසිදුව තියාගන්න එක, ඒවට බජට් එකක් දාන්න, ඒවා ගැන අනිවාර්යෙන් හිතන්න. පළවෙනි දවසේ ඇවිල්ලා ආයේ මාසින් එදිත් ඒ විදිහටම ඒ දේවල් මේන්ටේන් වෙලා තියෙන්න ඕනේ රෙස්ටොරන්ට් එක. ක්වොලිටියට ඒකත් බලපානවා. ඊට පස්සේ try එකක් දෙන්න. දැන් අපේ පැත්තේ රෙස්ටොරන්ට් එක ඕපන් කරා. ඒක මං හිතුවෙත් නෑ මේ පැත්තට කරගේ කියලා. ඒ කියන්නේ බර්ත්ඩේ පාටි, අර පොඩි ෆන්ක්ෂන් වලට, ඒ කියන්නේ හිතන්නකෝ පවුලේ අම්මගේ උපන්දිනේ න කට්ට එකතු වෙලා රයිස් එකක් කන්න ඔයාගේ තැනට එනවා. අර ඒ පැත්තත් පොඩ්ඩක් හදාගන්න බලන්න. මේක ලොකුවට මං කියන්නේ වියදම් කරලා කරන්න කියලා නෙමෙයි. 10 දෙනෙකුට 15 දෙනෙකුට ඉන්න පුළුවන් ටේබල් එකක් ඒ විදිහට සෙට් කරලා එතන ලයිටින් ටික චුට්ටක් හදලා බර්ත්ඩේ ඩෙකෝස් කරන්න පොඩි බෑග්ග්‍රවුන්ඩ් එකක් අර තනකොළ කාපට් එහෙම තියෙන මන් දන්නේ නැහැ හරි නම මේ ඒවා ටිකක් ගහලා ඔය ඒ ඩෙකරේෂන් පැත්ත ඩෙකරේෂන් නේද කියන්නේ ඒ ඉන්ටීරියර් එක ඇතුලේ ඉන්ටීරියර් ඩිසයින් එක මං කියන්නේ මේ ඉන්ටීරියර් කරන එක්කෙනා කෙනාල් ප්ලෑන් කරලා හදන්න කියලා නෙමෙයි ඔය Pinterest එකේ අනම්මනම් වල හොයලා මේ කරන්න පුළුවන් ලස්සන විදිහට හදන්න. එතකොට මේ ඒ පැත්තේ සේල් එක ගොඩක් හොඳයි. මේ එතකොට ඔයාලට ලොකේෂන් charge එක වෙනම දැන් ලොකු ටිකක් ඔයා ලොකුවට කරනවා නම් VIP room එකක් වගේ දාන්න පුළුවන්. ඒක AC කරලා තියෙනවා. එතකොට ඒ විදිහට කරගන්න පුළුවන්. මේ ඊට පස්සේ ඉතින් මේක නැත්තම් රෙස්ටොරන්ට් කරන්න බෑ. රහ වෙනස් වෙන එක. රහ වෙනස් වෙන්න බෑ. පෝෂන් එක වෙනස් වෙන්න බෑ. පෝෂන් එක පෙනුම වෙනස් වෙන්න බෑ. මේ ටික නම් මේමම තියෙන්න ඕනේ. හැමදාම කන්න දෙද්දි ඒක නම් වෙනස් කරගන්න එපා. මේ ඉතින් අද කන්න ආපු එකනා තව සතෙක්කින් ආපුවම ඒ ටේස්ට් එකටම තියෙන්න ඕනේ. හරිද? මම පොඩි කතාවක් තියෙනවා. මම ඒක වෙන වීඩියෝ එකකින් දාන්නම් මට වෙච්ච කතාවක්. ඒ කියන්නේ දැන් මිනිස්සෙක් දෙවනි පාර එන්නේ
ඔයගේ හොඳයි හින්දානේ රහක් හරි එයා දාගෙන මොන හරි ප්ලස් පොයින්ට් එකක් තියෙන හින්දානේ. ඒ දේවල් ලොකුවට වෙනස් කරන්න එපා. අනිත් එක තමයි මේ මට කියන්න ඕනේ ඔයගොල්ලන්ගේ සිග්නේචර් ඩිෂ් එකක් මොකද ඔයගොල්ලන්ගේ රෙස්ටොරන්ට් එක නමින් මේක මේ අපේ ස්පෙෂල් එක කියලා මෙනු එකක් හදාගන්න ඒකත් එක්ක ඔයගොල්ලන්ගේ කෑම රෙස්ටොරන්ට් එක ඕපන් කරලා ටෙස්ට් කරන්න තියාගන්න එපා. ඔක්කොම හැදෙන විදිහ දැන් ඔයගොල්ලෝ කෑම જાති පහයි නම් හදන්නේ ඒ පහ ඔයගොල්ලෝ දැන් හදන්න. දැන් හදලා කණ්ඩ දෙන්න, පවුල කට්ටියට දෙන්න, යාළුවන්ට දෙන්න. මචං මේක කොහොමද? අතන රයිස් එකත් එක්ක කොහොමද? ඊට පස්සේ වෙන තැනකින් රයිස් එකක් ගෙනල්ලා බලන්න ඉස්සෝ ගාන ඕනනම් ගණනලා බලන්න කොහොමද දෙන්නේ කියලා. හරිද? එහෙම තමයි මේ වැඩේ කරන්නේ. කියන්නේ අපි මාකට් රිසර්ච් කරනවා කියන්නේ මේ අපිට පුළුවන් මට්ටමින් ඔය ඕකත් එක කෑල්ලක් තමයි වෙන තැන් තුනකින් විතර ෆ්‍රයිඩ් රයිස් ගෙනල්ලා බලන්න ඒගොල්ලන්ගේ පෝෂන් එක කොහොමද, ඔතලා තියෙන්නේ කොහොමද, ඒකෙන් ඕගොල්ලෝ කැමති මොනවාද, ඒකෙන් ඕගොල්ලෝ අකමැති මොනවාද, ඕගොල්ලන්ට පුළුවන් නම් ඕගොල්ලන්ගේ මේ ඩෙලිවරි කරන බොක්ස් එකක් ගහන්න, නැත්නම් ඔතන කොලේ ඔයාලගේ මේ රෙස්ටොරන්ට් එකට මාකටිං කරපු කොලේක print කරපු කොලේක ඔතන්න කෑම එක, ඒ වගේ දේවල් ඉතින් හිතලා කරන්න. ඒක වැදගත්. අර රහ නම් වෙනස් වෙන්න දෙන්න එපා. ඒක අනිවාර්යයෙන්ම රෙස්ටොරන්ට් කරන්න බෑ රහ වෙනස් වෙවි. ඒක ගැන ලොකු අවධානයක් දාන්න. හැමදාම කෑම එකම රහ වෙන්න ඕනේ. කට්ටිය එක දිගට එන්න න. ඊට පස්සේ ඩිලිවරි කරන්න අදහසක් තියෙනවා කියෝනේ. ඩිලිවරි කරද්දී ඩිලිවරි එකත් මෙහෙමයි. දැන් ඕඩර් එක දාපුවාම මේ අද නම් ඩිලිවරි කරන එක්කනා නෑ. හෙට තමයි ඉන්නේ. තව පොඩ්ඩක් හවස් වෙනවා. එහෙමනම් කරන්න බෑ පුතේ. ඩිලිවරි ඔයගොල්ලෝ දෙනවා නම් ඒ ටයිම් එකක් දීලා හිතන්නකො 3 ඉඳලා රෑ 10 12 වෙනකන් හවස 3 ඉඳලා රෑ 12 වෙනකන් ඩිලිවරි තියෙනවා නම් ඒක දෙන්න ඕනේ. ඒ කියන්නේ පැයක් විතර පරක් වුණාට අවුලක් නැහැ. මං කියන්නේ එහෙම නෙමෙයි. දැන් අද නම් දෙන්න බෑ. හෙට තමයි හෙට කෝල් කරද්දිත් නැහැ. එහෙම කරන්න බෑ. වැඩේ පටන් ගත්තාම පොඩි කට්ටක් මුලදී තියෙන ඕඩර්ස් අඩු වුණත් හරියට කරගන්න ඕනේ. අනිත් එක තමයි පළවෙනි කිලෝමීටරේ දෙවෙනි කිලෝමීටරේ රෙස්ටොරන්ට් එක ළඟ කිලෝමීටර් දෙකක් තුනක් ඩිලිවරි ෆ්‍රී දෙන්න. ඒ කියන්නේ දෙන්න පුළුවන් නේ. ලොකු ගාණක් යන CT100 බයික් එක මේව කරගෙන කොස්ට් එක කවර් කරගන්න පුළුවන්. ඒකෙන් කරන්නේ දැන් අපි හිතන්නේ ඩිලිවරි කරන්නේ අපි ඈත ඉන්න කට්ටියට කියලානේ. එහෙම නෑ. ළඟ ඉන්න කට්ටියත් එන්න කම්මැලි කට්ටිය ඉන්නවනේ. එතකොට ඒ කට්ටියට මේව කරලා ඉවර වෙලා ඔයගොල්ලන්ට මේ දෙන්න පුළුවන් ඔයගොල්ලන්ගේ ඔෆර් එක. ඒ කියන්නේ දැන් අපි හිතන්නේ ඈත ඉන්න කට්ටිය ඕඩර් එකක් දාලා ඉවර වෙලා ඒගොල්ලෝ ඩිලිවරි කරගන්නවා කියලානේ. ළඟ ඉන්න කට්ටියත් එහෙම තමයි. ඒගොල්ලොත් එන්න කම්මැලි මේ ඇවිල්ලා ගන්නයි. රහ දන්නවනේ. ඒක නිසා ළඟ ඉන්න කට්ටිය ફોකස් කරලා ඒගොල්ලන්ට ෆ්‍රී ඩිලිවරි දෙන්න පුළුවන් නම් වැඩේ හොඳයි. ඒකත් එක්ක මේ එක දිගට ඒ කියන්නේ ඩිලිවරි කරන්න හැමතිස්සෙම මේ කට්ටිය තියාගන්න. අනිත් එක තමයි මාකටිං. මේක පට්ට වැදගත්. ඔයාගේ රයිස් එක හැදෙන විදිය, ඒකට චිකන් කැපෙන විදිය, සෝස් දාන විදිය මේවා සුපිරියට පෙන්වන්න පුළුවන්. කිචන් එක ක්ලීන් විදියට තියාගන්න. ඒක මොකද වීඩියෝස් වලින් පේනවා. බලන්න මං කියන්නම් ඔයගොල්ලන්ට මිස්ටර් රයිස් කියලා මල්ලි කෙනෙක් ඉන්නවා පොඩියට මේවා කරන Facebook එකේ සර්ච් කරලා බලන්න. මම මේ දන්න කට්ටිය. ඊට පස්සේ අපේ හෙළ රැවුලාගේ කටගැස්ම, ඊට පස්සේ මිස්ටර් කොත්තු මාකට් කරන හැටි බලන්න. ගන්න ඕන දේ ගන්න, අනිත් දේවල් ගැන හිතන්න එපා. මිස්ටර් කොත්තු, ඊට පස්සේ ඔය වගේ රෙස්ටොරන්ට් චේන් එකේ ඉන්න, ඊට පස්සේ මිස්ටර් ඩීන්, ඒ කට්ටියන් ඒගොල්ලෝගේ මේවා මාකට් කරන්න කොහොමද කියලා බලන්න. ඒගොල්ලෝගෙන් අල්ලගන්න එපා. මේ වෙන වෙරයිටි එකක් තියෙනවා, කෑම જાති ගොඩක් තියෙන. ඒව නෙමෙයි. ඔයාලට අල්ලගන්න පුළුවන් ටික අල්ලගන්න. හැමදාම WhatsApp status දාන්න. ඊට පස්සේ Facebook page එකක් maintain කරන්න, TikTok එකක් maintain කරන්න. කවුරු හරි දැන් අපි ඔයා ඉන්නේ දඹුල්ලේ නම් අපි මේ හලාවත නම් අපි හලාවත ඉඳලා දඹුල්ලේ ආවොත් එimhe ඔයාගේ රෙස්ටොරන්ට් එකට එන්න හිතෙන නිකන් අපි එහෙමත් ඇවිල්ලා කන මට්ටමට හදා ගන්න පුළුවන්. ඕක මාස 6ක් අවුරුද්දක් යද්දි. ඕවරෝල් ලොකු කතාවක් තියෙනවා කියන්න මූලිකව මේ ටික කරගන්න. අර මං කියනවා වගේ පොඩියට ටෙස්ට් කරන්න මුලින්ම පොඩියට කරනවා කියන්නේ ඒ වලපයයි ගොඩපයයි තියාගෙන එහෙම නෙමෙයි. කරන වැඩේ හරියට ක්වොලිටියටම කරන්න පොඩියට. එතකොට ඔයාට අදහසක් ගන්න පුළුවන්. ෆ්‍රයිඩ් රයිස් නම් ෆ්‍රයිඩ් රයිස් විතරයි, චිකන් ඩෙවල් නම් මෙහෙම විතරයි. ඊට පස්සේ මේක ලොකු කරන්න, ක්වොලිටි එක හැමතිස්සෙම මේන්ටේන් කරන්න. ඒකත් එක්ක කස්ටමර් ෆ්‍රෙන්ඩ්ලි ගතිය තියාගන්න. අයිතිකාරය විදියට ඔයා වගේ ඉන්න පුළුවන් නම් හොඳයි. කස්ටමර්ට ලොකු ටෝක් දාන්නේ නැහැ. මචං මේක හොඳයි. අයියේ එන්න මේක හොඳයි. මේක ටිකක් හොඳට යනවා. ආවට සැර ඕනේ. දා පොඩ්ඩක් සැර දාලා දෙන්නම්. සැර ඕනේ නැත්නම් පොඩි අය ඉන්නවනේ නේද? මේ පොඩි අය ඉන්නවනම් පොඩ්ඩක් සැර කන්න බෑනේ. මේ දවස්වල කොහොමත් මේ පරිසරයේ සැරයිනේ. එහෙම කියලා ටෝක් එකක් දාලා මේකෙත් ලොකු වැදගත්කමක් තියෙනවා. ඒ කියන්නේ ඔයා ඕන විදියට ඔයා වැඩ කරන්න යන්නේ. ඔයා රයිස් හදන්න යන්නේ. ඔයා ඉස්සරහට වෙලා ඉඳලා මල්ලි මේ අයියාගේ මේක දාලා දෙන්න. ඊ විනාඩි 5ක් ඉන්න අයියේ මෙහෙම කියලා අර කස්ටමර් බැලන්ස් කරලා එතනට ගියොත් අවුලක් නැහැ. මෙහෙමයි කියලා ඒකට ඒ රෝල් එකට ඕන හරි කම්ප්ලේන් එකක් આવුත් ඒක බාර ගන්න. මල්ලි රයිස් එකක් අරන් ගියා මෙහෙම රොස් වෙලානේ මෙහෙම කියලා අයියෝ එහෙමද අයියේ ආයේ දෙවනි පාර හරි අය ඔයාලට තව එකක් දාලා දෙන්නම් කියලා ඒ ලොස්ට් එක ගැන ඒව හිතන්න එපා. ගොඩක් කට්ටිය ඒව හිතනවනේ.
ඕන විදිහට ඔයාට එතන ඉන්න පුළුවන් නම් හොඳයි. ඔයාට ස්කිල් එක නැත්නම් ඒ ස්කිල් එක තියෙන එක්කෙනෙක් ඉන්නවනම් ඔයාගේ සහෝදරයෝ අතර සහ කවුරු හරි වැඩ කරන එක්කෙනෙක් එතනට දාන්න. ඒ ඇවිල්ලා එන කස්ටමර්ව ගන්න ආමල්ලි මෙයාට මේම කරන්න මෙයාට මේක දාන්න. ඒක වටිනවා. හරිද? ඩිලිවරි පැත්තේ එමයි ෆෝන් එක හැමතිස්සෙම ආන්සර් වෙන්න ඕනේ. ඒ ටික හදාගෙන කරන්න වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. මාස 3ක් විතර ටෙස්ට් කරලා බලන්න. ඊට පස්සේ මේ දවසෙන් දවස සේල් එක ෆුල් රයිස් කොච්චරක් යනවද, රයිස්ද වැඩිපුර යන්නේ, කොත්තුද යන්නේ, චිකන් ඩෙවල් කොහොමද යන්නේ, මේ ටික පොඩ්ඩක් මොනිටර් කරගෙන යන්න මාස 3ක් විතර. එතකොට ඔයාලට අදහසක් ගත්ත හැකි මාස 3කින් 4කින් අනිවාර්යයෙන්ම තීරණයක් ගන්න පුළුවන් ඉස්සරහට යනවද නැත්නම් මොකද්ද කරන්නේ, වෙනස් කරනවද, වෙන පැත්තකට යනවද, රයිස් දදා හිටපු ඔයා බුෆේ පැත්තට යනවද, දවල් කෑම රෑ කෑම දෙන්න පැත්තට යනවද, කොහොමද කියලා එක තීරණය කරගන්න පුළුවන්. මේ ඔක්කොම එකපාර දාගෙන මේවා කරගන්න එපා. එක දෙයකින් පටන් ගන්න මේවා කරන්න. හරි එහෙනම් ජය වේවා.